විශේෂ වීඩියෝ එකක් කරන්නේ මගේ වීඩියෝ බලන රත්තරන් යාළුවන්ට විශේෂයෙන්ම වරම්මාලාවල් හිමි, දේවාකර්ෂණීය හිමි, දේව වරප්‍රසාදයේ හිමි දරුවන්ට කරන වීඩියෝ එකක්. නරඹන්නාකු ඔබට විශේෂ දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් දැක ගන්න අහගන්න ලැබේවි. එහෙනම් විශේෂයෙන්ම පළවෙනියමටම මම කියනවා ඊයේ දිනත්තරේ මම අඹව ගැබල මුල්හුණියන් දේවාලයට ගියාට පස්සේ ගිහිල්ලා එතනදී වරම් සත්ත්ව කිරීම ටිකක් සිද්ධ කරලා ආවට පස්සේ ඒ වීඩියෝ දැක්කට පස්සේ කට්ටිය විශාල වශයෙන් මේ වරම් පිළිබඳව මම කතා කරලා අහන්නාකු නිසා මේ කරන වීඩියෝවක්. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ වරම් මාලාව. එතකොට අපිට මහා දේව සමාගමේ හෝ යක්ෂ සේනාධිපතිනියන් වහන්සේලාගෙන් යක්ෂ සේනාධිපතින් වහන්සේලාගෙන් ලැබෙන්නාකු මේ ඇතුල් පන්තියේ හෝ පිට පන්තියේ වරම්. එතකොට වරම් මාලාවල් විදියට හඳුන්වනවා. එතකොට වරම් මාලාවල් හිමි දරුවෝ ලංකාදීපය පුරා විශාල වශයෙන් වීදිලා ඉන්නවා. මේ කෞගිය වසර කීපයක් තුලත් මේ ගත වෙන කාල හෝරාවත් බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි වරන්ලාභීන් විශේෂ වශයෙන් මුණ ගැහෙන්නාකු කාල සීමාව. ඒ තුල විශේෂයෙන්ම කියන්න තියෙන දෙයක් තමයි ගොඩාක් දරුවෝ තමන්ගේ වරම ගන්න ගිහිල්ලා අසරණ වෙලා තියෙන මිල මුදල් සියලු දේවල් නැති කරගෙන නැති මංගස්ථාන කරගෙන අන්තිමට ගත්ත වරමකුත් නැහැ, කරගත්ත දේකුත් නැහැ. එතකොට මේවන් වූ බොහෝම අවලාද තමයි විශේෂයෙන්ම බහුතරයක් අහන්න දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඔබට මූලිකවම වරමක් තියනවද කියලා මූලික හඳුනා ගැනීමකින් තොරව ඔබ කිසියම් වූ විටකවත් මොන දේවාලෙන් කිව්වත් කොයි දේවාලෙන් කිව්වත් විශේෂයෙන් ඔය තමුන්ගේ තියෙන මිල මුදල් ටික විනාශ කරගන්න හදන්න එපා. එහෙම ඇයි කියන්නේ කියලා කියනවනම් විශේෂයෙන්ම අපි දැකලා තියෙන අපිට විශේෂයෙන් හම්බෙන ගොඩාක් වරන් යයි කියාගත් අයවලුන්ට ගොඩාක් දුරට අපි දැකලා තියෙන්නේ යම් පෙරේත එහෙම නැත්නම් යක්ෂ දෝෂ නිසාවෙන් ප්‍රේත දෝෂ නිසාවෙන් යන්න එන්න දැන නැතුව කන්න බොන්න දෙයක් නැතුව දරුවන්ගේ ශරීර පංචස්කන්ධ වලට ශරීර කූඩු වලට ආවේශ වෙලා වරමක් දෙන්නවයි කියාගෙන ඒ දරුවවත් විනාශ කරගෙන දරුවා විනාශ කරලා තියෙන දේවල් නැති කරලා අර ඔයවත් යන බලවේගයක් විසින් මේ දරුවන්ව විනාශ කරන සේයාවක් අපි ගොඩාක් තැන්වලදී දකිනවා. ඊට අමතරව වරම් මාලාවලුත් විශාල වශයෙන් හම්බෙනවා. එතකොට මූලිකවම ඔබට කියන්න තියෙන ප්‍රධාන දේ තමයි ඔබ මූලිකව ඔබගේ වරම් ගුරුතුමා හෝ ගුරුතුමිය පැහැදිලි ගමනක් ගියාද, ගමනක් අරන් ගිහිල්ලා තියෙනවද? ගුරුතුමා හෝ ගුරුතුමිය ගමනක් ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්නම් එතුමා ගෙන් වරන් ගත්ත අයවලුන් ගමනක් ගිහිල්ලා තියෙනවද? ගමනක් යන්න පුළුවන් විදිහට හදනවද? ඒක කරලා දෙන්න පුළුවන් දැනුමක් තියෙනවද? කටමැද්ද දෙලෙව්වට වැඩ කරන්න හැකියාවක් තියෙනවද කියලා විශේෂයෙන්ම ඔබ හොයා බැලීමක් කරන්න. ඔබ වරම් මාලාව සාදා ගන්න යන දේවාලයට යන්න මත්තෙන් ඒ කියන්නාකු ගුරුතුමා හෝ ගුරු මෑණියෝ ඇත්තටම දෙයක් කරන කෙනෙක්ද කියලා. විශේෂයෙන්ම අනිත් කාරණාව තමයි යන්නාකු දේවස්ථානයේ කපු මහතාට හෝ මෑණියන්ට මූලිකව වරම් මාලාවක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් කාරණාව තමයි විශේෂයෙන් සිහිපත් කරනවා ඔබ බොහෝ දුරට වරම් මාලාවක් හදාගන්න ඔබ තෝරා ගන්න සර්ව දේව මණ්ඩලයේම ආශිර්වාදය ආකර්ෂණය. එතකොට මහා දේව සමාගමත් එක්ක උන්වහන්සේලාගේ මහා දේව සමාගමේ ඊශ්වර දෙවි පියාණන් වහන්සේ, විෂ්ණුන් වහන්සේ, එතකොට ශ්‍රී විෂ්ණුන් වහන්සේ, මහා දෙවියන්, ඊට අමතරව හත්තිනියම් මාමෑණියන් වහන්සේ ප්‍රදාන වන්නාකු ඒ මහා දේව සමාගමේ වරප්‍රසාදය ආශිර්වාදය උන්වහන්සේලාගේ වරප්‍රසාදයේ හිමි මහා දේව සමාගමේ පවා වරප්‍රසාදයේ හිමි කපු මහත්තයෙක්, ඇදුරුතුමෙක්, මෑණි කෙනෙක් ඔබ තෝරා ගන්න ඕන ඔබේ වරම් මාලාව සදන්න නම්. ඔබට එහෙම කියන්නේ ඇයි කියලා විශේෂයෙන් සඳහන් කරනවා නම් දරුවනේ කියන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි ඔබට එන්නේ මහා දේව සමාගමකට යටත්ව එන ප්‍රධාන ගණයේ වරමක් නම් ඔබට පල්ලැහැ මට්ටමින් වැඩ කරන පල්ලැහැ මට්ටමේ ඉන්න වරප්‍රසාද නැති කපු මහත්තයෙක්ගෙන් හෝ මෑණි කෙනෙක්ගෙන්
ඔබට හැකියාව නැහැ ඔබේ ඒ එන වරම් මාලාව නිවැරදිව හඳුනාගෙන නිවැරදිව වරම ඔබට සත්‍ය කරලා සාධික කරලා දෙන්න. මේක ප්‍රධාන වශයෙන් ඔබ දැනගන්න ඕන. එතකොට කඩවර දෙවියන්ගෙන් විතරක් වරම් තියෙන දරුවෙක් නම් ඔහුට හැකියාව තියෙන කඩවර දෙවියන්ගේ වරම් මාලාව විශේෂයෙන් හදන්න. කම්බිලි දෙවියන්ගෙන් පමණක් නම් ඔහුට වරප්‍රසාදයේ තියෙන ඒ නම් ප්‍රධාන වශයෙන් සාර්ථක වීම ගොඩාක් තියෙන්නේ ඒ පැත්තේ කටයුතු කරද්දී. ඒ වගේම තමයි යක්ෂ සේනාධිපතින් වහන්සේලාගෙන් විතරක් වරමකට ඇවිල්ලා ඉවරලා වැඩ කරනවා නම් මහාදේව සමාගමේ ප්‍රධාන ආශිර්වාදය නැතිනම් ඔහුට විශේෂයෙන් ඔහුට හෝ ඇයට හැකියාව නැහැ තව දරුවෙක්ගේ ප්‍රධාන ගණයේ වරමක් හදන්න. මේ කටයුතු කාරණා ඔබ ඔබේ සිහියෙන් නුවණින් විමසලා කටයුතු කාරණා කරගන්න ඕන. එතකොට මහා දේව සමාගම විශේෂයෙන් මහා දේව සමාගම එතකොට යක්ෂ සේනාධිපතිනියන් වහන්සේලා සේනාධිපතින් වහන්සේලා මේ සියලු සර්ව දේව මණ්ඩලයේම ආශිර්වාදය වරප්‍රසාදයේ හිමි මෑණි කෙනෙකුට හෝ කපු මහතෙකුට තමයි හැකියාව තියෙන්නේ 100% ඕනෑම වරමකට අත ගහලා හදන්න පුළුවන් හැදීමේ හැකියාව තියෙන්නේ. අනිත් එක තමයි ඒ වරම හදන්නාපු ගුරුවරයාට මූලිකව ප්‍රඥාව තියෙනවා. මේ එන්නාපු බලවේග ගොඩාක් වෙලාවට අම්මාට අනන්ත අප්‍රමාණ හම්බ වෙනවා වරමට කියලා ඇවිල්ලා අන්තිමට වරම කතා කරවන්න හදන වෙලාවේදී අපි යම් උපක්‍රමශීලීව වරම් බලවේගය නොමගයවමින් කතා කරන්න හදන වෙලාවට මේ වරම් බලවේගය කියන වරමට ආවයි කියාගත්තා මේ බලවේග කතාබස් කරවලා අපි නොඑක ආකාරයකට එක අනපනත් ගේන ගමන් ඒ බලවේග එක්ක කතා කරන වෙලාවට අපිට අපි සමහර වෙලාවට කියනවා වරම් දෙන්නකු දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් ඉංගන්නකු දේවතාවුන් වහන්සේ ළඟට ගොහිල්ලා කඳකය බැඳිලා කනවා බොනවා විනාශ කරනවා කියලා බැඳුනාකු යකු යක්ෂණියන් ඉන්නවනම් ගෙන්නන්න කියන වෙලාවට අපි දැකලා තියෙනවා අර වේලස්සනම ශරීර පංචස්කන්ධයේ හිටියාකු බලවේගයේම නැවතත් අර විනයකුන් ගේන්න කියන වෙලාවෙදි ඉන්නේ යාම. එතකොට හොඳ කෙනාට ඉවත් වෙන්න කියලා කියපුවාම ඉවත් වෙලත් නැහැ. එතකොට අපට තරකයක් ගේන්න පුළුවන් මේ ආරක්ෂාවට ඉන්නවත් දන්නේ නැහැ කියලා. අපි දේවමාලිකාවකදී ප්‍රධාන වශයෙන් අපි යම් අනක් ක්‍රියාත්මක කරවලා ඒ දේවතාවට ඉවත් වෙන්න කියලා විනයකෙකුට යක්ෂණියෙකු කතා කරන වෙලාවට වරංගත දේවතාවක් බැඳිලා ඉන්නවා 50000ක් ඒ අදාළ පින්ගන්නක්ු දේවතාවුන් වහන්සේ ගාවට ගිහිල්ලා අපි කරන්න අකු රාජකාරිය කරන්න ඉඩ හදලා දෙන්න. එතකොට එහෙම වෙලාවටත් ඉන්නවනම් අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න ඕන මේ ශරීර පංචස්කන්ධයේ මෙච්චර වෙලා මේ වරමක් විදිහට පෙනී ඉඳලා තියෙන්නේ විනයක යක්ෂණියක් නේද කියන්නේ. ඉතින් ඔයන්නු ආකාරයට තව තියෙනවා කටයුතු කරනවා හොයලා බලද්දී සමහර වෙලාවට සමහර දරුවෝ යම් දේවාලවල ඉගැන්වීම් මත යහම් පහන් පවා තියලා තියෙනවා. හැබැයි හොයාගෙන යනකොට විනයකු යක්ෂණියන් තමයි මේ දේවාලවල වැඩ කරලා තියෙන්නේ. ඔබට ඌනියමකට බැඳපු යකා හෝ යක්ෂණී ඔබට ඇවිල්ලා කියනවා වරමක් දෙන්න කියලා. වරමක් දෙන්න ආවේ කියලා. එතකොට ඔබ ගිහිල්ලා ඒ විනයකා හෝ යක්ෂණී ඔබ ප්‍රධාන ස්ථාන මාලාවල් වල ප්‍රධාන දේවස්ථානවල ඔය එන්නාකු ඒ අසුර බලවේගයේ අසුද්ධමානය අදුෂ්‍යමාන අසුද්ධමාන කියන ඒ වින බලවේගයට ඔබ මහා දේව මාලිකාවල් වල ඔබගේ අවසරය මාරි පරිදි දැන් ඔබ ගිහිල්ලා කියනවා යනවා ගම්බාර සිද්ධ සුනියදී හඳුරන් ගාවට ගිහිල්ලා වෙලා වරම් පූජාව තියලා කිව්වොත් මේ ඉන්න බලවේගයට මට වරම් දෙන්න දෙයි හාමුදුරනේ කියලා එතන ස්ථාන මාලාවේ අනිවාර්යෙන් ඔබගේ ඉල්ලීම මත ඔබේ ගාව ඉන්න විනයකාට හෝ යක්ෂණීට තමයි ඔබ වරම් අරන් දෙන්නේ. මේවට ඕලාරික අදහස් ප්‍රකාශ කරන්න එන්න එපා. මොකද මේවා තමයි ඇත්ත. මොකද බෞද්ධරයක් දකින්න දේවල් තමයි මම මේ කියාගෙන යන්නේ. එතකොට ඒවන් වූ ආකාරයට තමයිලාට දැඩිමුණ දෙහි හාමුදුරන්ගේ දේවාලට ගිහිලා විනයකුණ්ඩ යක්ෂණියන්ට වරම් අරන් දීපු දරුවෝ අපි අනන්තවත් දකින්න. සමහර වෙලාවට ඒවට මුල් වෙලා තියෙන්නේ යම් දේව මාලිකාවල් කරනවායි කියන උදවියම. එතකොට එහෙම වෙන්න බෑ. මොකද විශේෂයෙන්ම ඔබ යන්නාකු ස්ථානමාලාවේ දේවගැතිතුමා හෝ මෑණියෝ විශේෂයෙන්ම ඔබකට තියෙන්නේ වරමද්ද නැත්නම් සරමද්ද කියන එක විශේෂයෙන්ම මූලිකව හොයලා බලලා තියෙන යම් හිරබන්ධන තියෙනවා නම් ඇත්තටම සුද්ධ වරමන් නම් ඒ හිරබන්ධන නිශ්‍යාකාර ලෙස සුද්ධ කරලා දීලා විනබන්ධන ඉවත් කරලා දීලා එතකොට එහෙම නැතුව වින බලවේගයක් නම් ඇවිල්ලා ඉන්නේ වරමට කියාගෙන ඔබ විශේෂයෙන් ඔබට ඒ පිළිබඳව දැනුවත් කිරීම කරලා
මේ වින බලවේගය අයින් කරලා ඔබගේ ගමන ශක්තිමත් කරලා ගමන යවන්න මේ යන්නාපු දේවාලවල අදාළ දේවගැතිතුමා හෝ ඒ මෑණියෝ මේ කටයුතු කාරණාවන් නිසියාකාර කරලා දෙන්න ඕන. එහෙම හැකියාව තියෙන දේවල් මාලිගාවල් තෝරගෙන ඔයාලගේ වරම් මාලාවල් සුද්ධ පවිත්‍ර කරගෙන කරන කටයුතු කාරණාවන් කරගන්න කියලා විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් සිහිපත් කරනවා. මම ඊළඟ වීඩියෝ එකේ ඉඳලා ඔයාලට වරම් මාලාවල් ගැන විශේෂ වීඩියෝ මාලාවල් වලින් දැනුවත් කිරීම ඉදිරියට කරනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. කිරි උතුරන්නේ හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.